හිතන්න ඔබ දන්නා අඳුරන ගමකට යනවා. ඔබ බලාපොරොත්තු වෙන්නේ යාළුවන්ගේ hina හඬ සහ උණුසුම් පිළිගැනීමක්. ඒත් ඒ වෙනුවට මුළු ගමම මලගයක් වගේ නිහඬයි නම් ගෙවල් ඇතුලේ ලිපේ බත් හැලිය රත් වෙනවා. ඇඳුම් මහමින් තිබුණ ඉදිකටු ඒ විදිහටම තියෙනවා. හැබැයි එකම එක මිනිසෙක්වත් පේන්නේ නැහැ. 1930 නොවැම්බර් මාසයේදී කැනඩාවේ ඇන්ජුගුනි විලාසල පිහිටි ඉනුට් ගම්මානයට සිදු වුණේ මෙන්න මේ වගේ අදාහගත නොහැකි සිදුවීමක්. මිනිසුන් 2000ක් එකම මොහොතක වාෂ්ප වුණේ කොහොමද? ඔවුන්ට මොකද්ද වුනේ? අද අපි හෙළි කරන්නේ ලෝකයේ බියකරුම අතුරුදහන් වීමයි. මේ අභිරහස ලෝකයට හෙළි කළේ ජෝ ලේබල් කියන ලොම් දඩයක්කාරයා. ඔහු ඒ ප්‍රදේශයේ නිතරම සැරිසරන මේ ගමේ මිනිස්සුන්ව හොඳින් අඳුරන කෙනෙක්. එදා රෑ අධික සීතලෙන් බේරෙන්න මොහු මේ ගමට එනවා. ඒත් ඔහු දුටු දේ නිසා ඔහුගේ ඇඟ කිලිපොලා ගියා. මුළු ගමම පාළුයි. ඔහු හැම ගේකටම ගිහින් කෑ ගැහුවා. ඒත් උත්තරයක් නැහැ. එක ගේක තිබුණු ලිපක් උඩ මස් වෑංජනයක් පිසමින් තිබුණා. ඒත් ඒක පිච්චිලා ගිහින්. තවත් ගේක මහමින් තිබුණු ඇඳුම් ඉදිකටුත් එක්කම තිබුණා. හරියට මොකක් හරි දෙයකට බයේ මිනිස්සු කර කර හිටපු වැඩේ දාලා එකපාරටම පැනලා දිව්වා වගේ. ඒත් පුදුමේ කියන්නේ ඔවුන් Tamanගේ රයිෆර් තුවක්කු පවා දාලා ගිහින් දිවීමයි. ඒ වගේ සීතල පළාතක මිනිස්සු තුවක්කුවක් නැතුව කූඩාරමෙන් එළියටවත් බහින්නේ නැහැ. ජෝ ලේබල් වහාම මේ ගැන කැනඩා පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය පරීක්ෂා කරද්දී හමු වුණු දේවල් මීට වඩා බියකරුයි. ගමේ කෙළවරක තිබුණු සොහොන් පිටියේ සොහොන් කොත් හාරලා තිබුණා. ඇතුළේ තිබුණු මල සිරුරු අතුරුදන්. ඒ ප්‍රදේශයේ ජනප්‍රවාදවලට අනුව මල සිරුරු සොරා ගැනීම ලොකු සාපයක්. සත්තුන්ට මේ වගේ දේවල් කරන්න බෑ. ඊළඟ සොයා ගැනීම තමයි මේ ගමේ මිනිස්සු දඩයම් කරන්න පාවිච්චි කරපු බල්ලන් 7 දෙනෙක් කුසගින්නේ මිය ගිහින් හිටියා. මිනිස්සු පැනලා දිව්වා නම් Tamanගේ ආදරණීය බල්ලන්ව දාලා යයිද? ඔවුන්ට මොකක් හරි වුණා නම් ඇයි එකම එක ලේ බින්දුවක්වත් ගම පුරාවත් දක්නට නැත්තේ? මේ සිදුවීම උණ දිනවල ඒ අවට සිටි තවත් දඩයක්කාරයෝ පිරිසක් අමුතු දෙයක් දැක්කා. ඔවුන් කිව්වේ ඇන්ජුගුනි විල දෙසට අහසින් අමුතු නිල් පැහැති දිදුලන ආලෝක ධාරාවක් වේගයෙන් ගමන් කළ බවයි. ඒ ආලෝකය සාමාන්‍ය තාරකාවකට වඩා වෙනස්. එය නතර වුණේ අර අතුරුදහන් වුණු ගම්මානයේ උඩයි. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ මිනිසුන් 2000ම පිටසක්වල ජීවීන් විසින් පැහැරගත් බවයි. එසේත් නැතිනම් ඒ කඳුකරයේ ජීවත් වෙනවා යයි සැලකෙන වෙන්ඩිගෝ නම් අద్භූත රකුසා මේ මිනිසුන්ව බිලිගත්තාද? කැනඩා රජය වසර ගණනාවක් මේ ගැන පරීක්ෂණ පැවැත්වුවත් මිනිස්සු 2000ට උනේ මොකක්ද කියලා අදටත් හොයාගෙන නැහැ. ඔවුන් ගිය මගක්වත් අවසන් වරට ඉතිරි කළ සලකුණක්වත් නැහැ. ඒ ගම්මානය අදටත් පවතින්නේ පාළු කලාපයක් විදියටයි. ඔබ හිතන්නේ මොකද්ද? මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්ද? නැත්නම් රජය විසින් සිදු කළ රහස් පරීක්ෂණයක්ද? ඔබේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් දැනගන්න අපේ channel එක subscribe කරන්න. මම අඳුරු වඩවිය.